හොඳයි අපි ඉගෙන ගත්තා there is there are there was there were there will be යෙදෙනවා හැටි කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. මේක දන්නවද? දැන් අද අපි ඉගෙන ගමු යම් තැනක එතන හැබැයි ફોකස් වෙන්නේ වැඩි අවධානයක් දෙන්නේ ස්ථානෙට. ඒ ස්ථානයේ යම්කිසි දෙයක් හෝ දේවල් තියෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එතන ඒ ස්ථානයේ යම් දේවල් තිබිය යුතුයි. ඒ වගේම යම් තැනක ස්ථානයක යම් දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් සිද්ධ වුණා කියලා කියන්නේ කොහොමද කියලා. යම් දෙයක් වෙලා තියෙනවා වුණා. අන්න ඒක කියන්නේ සිද්ධ වෙලා තිබුණා, සිද්ධ වුණා. සිද්ධ වෙලා තියෙනවා, සිද්ධ වෙලා තිබුණා. මෙන්න මේක නිවැරදි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා. පළවෙනි අපි බලමු යම් තැනක යම් දෙයක් තියෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා කියන මොඩල් එක තමයි මේ එහෙම නැත්නම් might. ඉඩ තියෙනවා කියන්න අපි භාවිතා කරන මොඩල් එක. මොඩල් verb එක. මේ එහෙම නැත්නම් might. එතන මේකේ වෙනස ඉඩ තියෙන අවස්ථාව වැඩි වුණොත් අපි මේ කියනවා. ඉඩ තියෙන අවස්ථාව ටිකක් අඩු නම් සමහරවිට ඉඩ තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් නම් අපි might පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ඔහු විභාගේ පාස් වෙන්න ඉඩ තියෙනවා. he may pass the exam. ඒ කියන්නේ විභාගේ පාස් වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. ගොඩක් වෙලාවට විභාගේ පාස් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔහු විභාගේ පාස් වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අඩුයි නම් පාස් වෙන්න අඩුයි නම් ඉඩ අඩුයි නම් ප්‍රබල නැත්නම් අපි might පාවිච්චි කරනවා. he might pass the exam කිව්වොත් ඔහු විභාගේ පාස් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් sure එක අඩුයි. he may pass the exam කිව්වහම ඔහු විභාගේ පාස් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට ඉඩ තියෙනවා පාස් වෙයි කියලා. ඒ වගේ තමයි මේ සහ might වල වෙනස. එතකොට යම් තැනක ඒ තැන විශේෂ වෙන තැනක කොහේ හරි තැනක යම් දෙයක් තියෙන්න ඉඩ තියෙනවා කියනකොට අපි මේ හරි might හරි පාවිච්චි කරනවා දෙයා දාලා. be යොදන්න ඕන. අපි කියනවා මෙහෙම. ගේට්ටුව ළඟ මොරකාරයෙක් ඉන්න ඉඩ තියෙනවා. there may be a watcher at the gate. ඒක උතේ ඉඩ තියෙන ගේට්ටුව ළඟ මොරකාරයෙක් ඉන්න ඉඩ තියෙනවා. ගොඩක් අවස්ථා වැඩි ඉඩ මොරකාරයෙක් ඉන්න. එතකොට they may be a watcher at the gate. ගේට්ටුව ළඟ මොරකාරයෙක් ඉන්න ඉඩ තියෙනවා. බොහෝ වෙලාවට නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් there might be a watcher at the gate. එහෙමයි there may be සහ might be පාවිච්චි කරන්නේ. මේ සුඩ පොතක් තියෙන්න ඉඩ තියෙනවා. there may be a book on the table. ඔහුගේ බෑග් එකේ පෑනක් තියෙන්න ඉඩ තියෙනවා. there may be a pen in his bag. ඒ වගේ තමයි පාවිච්චි කරන්නේ. ගෙදර බල්ලෙක් ඉන්න ඉඩ තියෙනවා. there may be a dog in the home. ඒ වගේ. එතකොට ඔෆිස් එකේ ලිපිකරුවෙක් ඉන්න ඉඩ තියෙනවා. there may be a clerk in the office. ඒ වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒක මේ පාවිච්චි කරන්නේ වෙන්න තියෙන ඉඩ වැඩි නම් ගොඩක් අවස්ථාව තියෙනවා නම් වෙන්න මේ පාවිච්චි කරනවා. වෙන්න තියෙන එක අඩු නම් වෙන එක නෑ වගේ සුවර නෑ වගේ නම් might පාවිච්චි කරනවා. ඕක තමයි වෙනස. ඒ වගේම තමයි there should be there must be. යම් කිසි තැනක යම් දෙයක් හෝ යම් කෙනෙක් සිටිය යුතුයි. එහෙම නැත්නම් යම් දෙයක් තිබිය යුතුයි. ඒක කියන්න අපි පාවිච්චි කරනවා there should be එහෙම නැත්නම් there must be. යම් තැනක යම් කෙනෙක් ඉන්න ඕන. සිටිය යුතුයි. හැබැයි මහා බරපතල විදිහට නෙමෙයි. අනිවාර්යෙන් සිටිය යුතු නෙමෙයි. ඉන්න ඕන, සිටින්න ඕන. එතකොට කියනවා අපි කියමු සෑම පාසලකම ප්‍රින්සිපල් කෙනෙක් සිටිය යුතුයි. ඒක අනිවාර්යෙන් සිටිය යුතු නම් there must be a principal in every school. හැබැයි සෑම ගේට් එකකම මොරකාරයෙක් ඉන්න ඕන. හැබැයි හිටියේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒක ලොකුවට කියන්නේ නැහැ. එහෙම වුණොත් there should be a watcher at the gate. ඒකේ should සහ must එකේ වෙනස අපි දන්නවා. must කියන්නේ අනිවාර්යෙන් යුතුයි. should කියන්නේ ඉතින් සාමාන්‍ය විදිහට යුතුයි කියනවා. ඒ කියන්නේ වෙන්න ඕන කියනවා. සාමාන්‍ය උදාහරණයක් විදිහට ඔයා විභාගේ පාස් වෙන්න ඕන. සාමාන්‍ය පාස් වුණත් එකයි නැතත් එකයි. සාමාන්‍ය ලොකුවට බල කරලා කියන්නේ. you should pass the exam. ඒක මෙතනින් නෙමෙයි මේ කියන්නේ. ඔය අනිවාර්ය විභාග පාස් වෙන්න ඕන. you must be pass the exam. අන්න ඒකයි should එකේ must එකේ වෙනස. should එක සමහර විට කියනවා මේ ඕන කියලා කියනවා. ඕන කියනවා කියන්නේ මේ want කියන එක නෙමෙයි. මේ දේ කරන්න ඕන කියන අදහස කියන්නේ. එතකොට යම් තැනක කෙනෙක් සිටිය යුතුයි නම් අනිවාර්යෙන් there must be කියලා අදාළ දේ කියනවා. ඒක අනිවාර්යයෙන්ම සිටිය යුතු නෑ ඉන්න ඕන කියලා කියනවා නම් should be කියලා කියනවා.
මේසුර ෆයිල් එකක් තිබිය යුතුයි. අනිවාර්යෙන් තිබිය යුතුයි. මේසුර ෆයිල් එකක් තිබිය යුතුයි. there must be a file on the table. මේසුර ෆයිල් එකක් තියෙන්න ඕන. තිබිය යුතුයි බරපතල විදිහට නෙමෙයි. there should be a file on the table. ඒ විදිහටයි ඒ දේ දෙන්නේ. ඒක මේ දෙක හරි. there may be or might be, there should be or must be. there has been කියලා එකක් තියෙනවා. මේක මෙහෙමයි. යම් තැනක මොනවා හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට හන්දිය ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. ඕක අපිට කියන්න පුළුවන් වෙලා තියෙනවා කිව්වම perfect tense එකනේ. present perfect tense එක. ඒක මම මෙතන පැහැදිලි කරන්න යන්නේ present perfect tense එක. හන්දිය ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් an accident has happened at the junction කියලා කියන්න පුළුවන්. හැබැයි මේ grammatically හරි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක formal විදිහට අපි report කරනකොට ලියනකොට දියන්න ඕකනේ මේ කියන විදිය. there has been කියලා ඉතුරු ටික කියනවා. හන්දිය ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා කියනවනම් ඒක නිවුස් එකකට කියනවනම් ලියනවනම් formal විදිහට කියනවනම් native speakersලා කියනවනම් there has been an accident at the junction කියලා තමයි කියන්නේ. ඒක තමයි හොඳ විදිහ. formal විදිහ. ටිකක් අරිට වඩා වැදගත් විදිහ. ඒතර හන්දිය ඇක්සිඩන්ට් එකක් සිද්ධ වෙලා තිබුණා නම් there had been an accident at the junction කියලා කියන්න පුළුවන්. මේ විදිහට තමයි there may be, must be, there may be, might be, there should be, must be, there has been, had been අපි භාවිතා කරන්නේ. එතකොට මෙතෙන්දී අපි මතක තියාගන්න ඕන මෙතන අපි ස්ථානය වැඩියෙන් ફોකස් කරලා කියන කොටයි මෙහෙම කියන්නේ. මෙහෙම කිය යුත්තේ. එහෙම නැතුව අපිට කියන්න පුළුවන් මේසෙ උඩ පෑනක් තිබිය යුතුයි කියන එක. a pen must be on the table කියලා කියන්න පුළුවන්. grammatically හරි. එනකොට ඒක එතෙන්දී අපි භාවිතා කරන්නේ වැඩි බරක් පෑනට දෙනවා. පෑන තමයි එතන ප්‍රධාන වෙන්නේ වගේ කියන්නේ. හැබැයි ස්ථානය ගැන කියනවා නම් මේසෙ උඩ අපි මේසෙ ගැන කතා කරනවා මේසෙ උඩ අපි දන්නේ නැති පෑනක්. එතකොට අපි කියන්නේ there must be a pen on the table කියලා. පෑන මේසෙ උඩ තිබිය යුතුයි. එහෙම කිව්වොත් අපි වෙනම දෙනවා. ඒක කියන්න බෑ. the pen must be on question කරනවා. ගේට්ටුව ළඟ මුරකාරයෙක් ඉන්න ඉඩ තියනවාද කියලා අහනවා. අපි සාමාන්‍ය විදිහට මොඩල් verb එක මුලට ගත්තා be verb එක. ගේට්ටුව ළඟ මුරකාරයෙක් ඉන්න ඉඩ තියනවාද? May there be a watcher at the gate. ඒ වගේම ගේට්ටුව ළඟ මුරකාරයෙක් සිටිය යුතුද කියලා ප්‍රශ්නය අහනවා. අනිවාර්යයෙන් සිටිය යුතුයි කියලා කියන්නේ there must be a watcher at the gate. සිටිය යුතුද? must there be a watcher at the gate. ඒ වගේම තමයි. සෑම මේසයක් උඩම ෆයිල් එකක් තිබිය යුතුද? සෑම මේසයක් උඩම ෆයිල් එකක් තිබිය යුතුයි. there must be a file on every table. තිබිය යුතුද? must එක ගත්ත මුලට must there be a file කියලා කියනවා. ඒක අපි සාමාන්‍ය විදිහම තමයි. ඒතර ඒ වගේම හන්දි ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා කියන මේ formal හොඳ විදිහ. there has been an accident at the junction. හන්දි ඇක්සිඩන්ට් එකක් සිද්ධ වෙලා නැහැ. මෙතනින් note කරනවා. there has not been an accident at the junction කියලා. ඒතර තියෙනවද කියලා අහනවා. has there been an accident at the junction කියලා has එක මුලට ගන්න. මේ වගේත් එහෙම තමයි. අපි කියනවා මේ ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් සිටිය යුතු නැහැ. සිටිය යුතුයි කියන්නේ there must be a clerk in the office. සිටිය යුතු නැහැ. there must not be a clerk in the office. සිටිය යුතුද? must there be a clerk in the office. සිටිය යුතු නැද්ද කියලා අහන්නත් වෙනවා නම් mustn't there be a clerk in the office. එහෙම නැත්නම් must there not be a clerk in the office කියලා ඕන දෙයක් මේ කරලා කතා කරගන්න පුළුවන්. සාමාන්‍ය විදිය තමයි නෙගටිව් කරන්නේ. නෙගටිව් ක්වෙස්චන් කරන්නේ පොසිටිව් කරන්නේ. පොසිටිව් ක්වෙස්චන් සේරම සාමාන්‍ය විදිය. ඒතර මම හිතනවා මේක පැහැදිලි කියලා. ඒ කියන්නේ යම් ස්ථානයක් ફોකස් කරලා ඒ ගැන කියලා එතන යම් කෙනෙක් සිටිය යුතුයි. සිටින්න ඉඩ තියෙනවා. යම් තැනක යම් දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා කියනකොට අපි පාවිච්චි කරන්නේ මේ විදිය. මේක තමයි native speakersලා පාවිච්චි කරන විදිය. මේ දෙකේ වෙනස මම කිව්වා. මේ කියලා කියන්නේ ඉඩ තියෙනවා කියන එක ගොඩක් ඉඩ තියෙනවා. might කියන්නේ ඉඩ තියෙන ටිකයි. ඒ කියන්නේ ඒ දේ වෙන්න ඉඩ තියෙන අවස්ථාව අඩුයි. මේක වැඩි. ඒ වගේම should must දෙකේ වෙනස should කියන්නේ යුතුයි. හැබැයි බරපතල කියනවා නෙමෙයි සාමාන්‍ය විදිහට යුතුයි. දෙයක් කරන්න ඕන වගේ කියන්නේ should. must කියන්නේ අනිවාර්යෙන් කළ යුතුයි. ඊළඟ පාඩමේ
ඊළඟ දේවල් ටික බලමු.